හරි. මට දැන් දාන්න පුතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන. chat එකට ඉක්මනට දාන්න. හරි. මට දැන් දාන්න නගර සභා ගණන කීයද කියලා. නගර සභා. ප්‍රාදේශීය සභා. ප්‍රාදේශීය සභා කීයද? හරි. ඔන්න මගේ පැටවු ටික අහගන්න 2024 හරිද ජනහානි වාස්තු සංගණනයට අනුව තිබුණු මහනගර සභා ප්‍රාදේශීය සභා ඒවත් ගණනය වුණා. හරි. එතකොට පුතේ දැන් අර ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 14022 ඉඳන් 14018ට ආව වගේ මහා නගර සභා සංඛ්‍යාව පුතේ 29ක් වෙලා තියෙනවා. හරිද? මහා නගර සභා ගණන 29යි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340යි. හරිද? ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340යි. නගර සභා 36යි. ප්‍රාදේශීය සභා 276යි. හරිද? නෝට් එකක් දාගන්න පුතේ. සමහර ළමයි අර කලින් දත්ත තියන් එහෙම ඉන්නවනේ. එතකොට ඒකත් එක්ක පටල ගන්න එපා. ඒක නෝට් එකක් දාගන්න. හරිද? දැන් ඔයාලා ඉස්සරින්ම නෝට් මොකක් හරි නෝට්බුක් එකක් තියාගෙන ඒක නම් ලියන්නේ පුතේ. රතු පෑනක් අරන් කපලා දාන්න. පරණ දත්ත ටික. හරිද? ඊට පස්සේ අලුත් ඒවා ටික උඩින් ලියා ගන්න. නැත්නම් ඔයාලා පටල ගන්න. මහනගර සභා 29යි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340යි. නගර සභා 36යි. ප්‍රාදේශීය සභා 276යි. පළාත් පාලන ආයතන සංඛ්‍යාව පළාත් පාලන සංඛ්‍යා ආයතන සංඛ්‍යාව මිස් හරියටම බලලා කියන්න. හරිද? ප්‍රබෝධ මොකක්ද ඇහුන්නේ නැත්තේ පුතේ? මහනගර සභා ටික. මහනගර සභා පුතේ 29යි. හරිද? පළාත් පාලන ආයතන ටික මිස් බලලා ඔයාලගේ WhatsApp මේ මාස් ගෲප් එකට දාන්න. මාස් ගෲප් එකේ විතරක් නෙවෙයිනේ අනිත් එකෙත් ඉන්නවනේ. මට මාස් ගෲප් එකේ පොඩ යස් කියලා දාන්න. හරි පුතේ ගෲප් දෙකේම ළමයි ඉන්නවනේ මම ගෲප් දෙකටම දාන්නම්. හරි ඒක තමයි. හරි. ප්‍රශ්නාංක 26 ප්‍රශ්නාංක 26 කියවන්න පුතේ කැමති කෙනෙක්? ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමාන යුද ලේකම්වරයා කවුද? දාන්න බලන්න chat එකට උත්තරේ.
ඕවනිත් ෆිට් හෙක්සෙට් මහතා තරුෂි ලක්ෂිකා චැට් එකට දාලා තිනවා බලන්න. කවුරු හරි මහනගර සභා 29යි ප්‍රාදේශීය සභා සහ නගර සභා ටික එකතු කරලා ගන්න පුතේ. එතකොට පළාත් පාලන ආයතන සංඛ්‍යාව බැලුව හැකි. ප්‍රශ්න අංක 27 ප්‍රශ්න අංක 27 කියවන්න පුතේ. ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන්නේ කවුද? කවුද මේ? අත්‍යවශ්‍ය සේවා කියලා කොටසක් මතක ඇති ඔයාලා දැන් ටික ඉස්සර කොවිඩ් කාලෙත් අත්‍යවශ්‍ය සේවා කියලා කොටසක් නම් කරා. එතකොට දැන් එක ව්‍යසනයේදී දිත්වා මේ සුලිකුණාටුවෙන් ප්‍රශ්න වෙද්දි අත්‍යවශ්‍ය සේවා කියලා නේද? කිහිපයක් කිව්වා. එතකොට පුතේ දැන් ආර්ථික. එතකොටත් අත්‍යවශ්‍ය සේවා ගැන කතා කරනවා. හරිද? එතකොට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා කවුද කියලා මෙතනදී අහන්නේ පුතේ. කවුද? ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා. very good. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා. හරි. ප්‍රශ්න අංක 28 කෞශල්‍ය කියවන්න පුතේ. 2026 ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ කවුද? කවුද මේ? ඒකට උත්තරේ ලියපු කවුරුත් නැද්ද? මයිකල් ජෝඩන්. මයිකල් බී ජෝර්ඩන්. මයිකල් බී ජෝර්ඩන්. chat එකේ අහලා තියෙනවා පුතේ 26 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. එහෙම කවුරු හරි යාළුවෙක් ප්‍රශ්නයකට උත්තරයක් අහපුවම ඔයාලා දන්නවනම් ඔයාලා රිප්ලයි එක එතනට දෙන්න. හරිද? සමහර වෙලාවට මිස් දකින්න නැති වෙනවනේ. හරිද? ප්‍රශ්න අංක 26ට පුතේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමාන යුද ලේකම්වරයා පිට් හෙස්සෙත්. පිට් හෙස්සෙත්. හරි. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි කරගත්තේ පුතේ මයිකල් බී ජෝර්ඩන්. මයිකල් බී ජෝර්ඩන්. මයිකල් බී ජෝර්ඩන්. ප්‍රශ්නාංක 29 කියවන්න බලන්න.
ශ්‍රී ලංකාවේ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු පුහුණුකරු කවුද? කවුද පුතේ? මෙයා ගැන අහන්න පුළුවන්. ගැරි කස්ටන් හ්ම්? මහතා. හැරි? හැරිද ගැරීද? ගැරි ගැරි ගැරි. ගැරි කර්ස්ටන් මහතා. මොකද්ද පුතේ එයාගේ රට? හිටපු ක්‍රීඩකේ දකුණු අප්‍රිකා හිටපු ක්‍රීඩක ගැරි කර්ස්ටන් මහතා තමා පුතේ වර්තමානයේදී ශ්‍රී ලංකාවේ පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු. හරිද? ප්‍රශ්නාංක 30 ප්‍රශ්නාංක 30 2024 අංක 36 දරන විදුලි බල පනත මගින් හඳුන්වා දෙන ලද විදුලි බල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණය යටතේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉටු කරන ලද විදුලිය බෙදා හැරීමේ කාර්යයෙහි වගකීම පවරා දී ඇති නව ආයතනය කුමක්ද? නව ආයතනයේ නම මොකද්ද පුතේ? ලියාගන්න. Electricity Distribution Lanka Private Limited. Electricity Distribution Lanka Private Limited. ඩිස්ට්‍රිබියුට් කියන්නේ මේ මෙතනදි බෙදා හැරීම කියන එක තමයි. ඒක ඉංග්‍රීසි වලින් මෙතින් එහෙම දීලා තිනවා. හරිද? Electricity Distribution Lanka Private Limited. ප්‍රශ්නාංක Paboda Electricity Distribution Lanka Private Limited. Electricity Distribution Lanka Private Limited. හරිද? ප්‍රශ්නාංක 31 දී අහලා තියෙන්නේ පුතේ අර කලින් කතා කරපු ඉරානයේ නව උත්තරීතර නායකයා කවුද කියලා. කවුද? මොජිතබෝ කමෙනි. දැන් මේ උත්තර දෙන්න හැමෝම විතරක් උත්තර දීලා හරියන්නේ නැහැ පුතේ. අනිත් පැත්ත උත්තර දෙන්න ඕනේ. තේරුණාද? මොජිතබා කමෙනි. ප්‍රශ්නාංක 32 කියවන්න. ශ්‍රී ලංකාවට ආසන්න දකුණු මුහුදේදී ඇමරිකාව විසින් දියත් කළ ටොරීපිඩෝ ප්‍රහාරයෙන් විනාශයට පත් වූ ඉරාන සන්නද්ධ නෞකාව කුමන නාමයකින් හඳුන්වනු ලබයිද? මෙතෙන්දී අහනවා පුතේ ටොර්පිඩෝ ප්‍රහාරයකින් විනාශයට පත් වූ ඉරාන සන්නද්ධ නෞකාව ඇමරිකාවෙන් නේද? එල්ල කරනවා ප්‍රහාරයක් ටොර්පිඩෝ ප්‍රහාරයක් ඉරාන සන්නද්ධ නෞකාවකට. අපි ඒක IRS ඩෙනා නෞකාව කියලා කියනවා. IRS ඩෙනා නෞකාව. ඩෙනා DENA ඩෙනා. IRS ඩෙනා නෞකාව. IRIS ද මිස්? IRS අයිරිස් දෙනා කිව්වම වැරදිද මිස්? පුතේ අයිරිස් දෙනා කිව්වහම වැරදිද? නෑ එහෙම වැරදි වෙන්නේ. දැන් ඔයාලා ඉංග්‍රීසි වලින් ලිව්වොත් දැන් සිංහලෙන් ලියනවා කියන්නකො. IRS ඩෙනා නෞකාව කියලා. එතකොට කොහොමද ලකුණු දෙනවා. හරිද? ඉංග්‍රීසි වලින් අර ඒ විදියට ලිව්වොත් ඒ විදියටම ලියවෙන්න ඕනයි. පැහැදිලිද? පුළුවන් තරම් සිංහලෙන් ලියන එක ඇඟට ගුණයි නේ. හරි. ප්‍රශ්නාංක 33
කියවන්න පුතේ. ශ්‍රී ලංකා මඩල ක්‍රීඩා සංගමයේ නව සභාපති ධූරයට මෑතකදී තේරීපත් වූයේ කවුරුන්ද? මලල ක්‍රීඩා සංගමය ගැන ගොඩක් කතා වුණා පුතේ. අර ඔයාලට මතක ඇති තරුෂිගෙන් පටන් ගත්තාම දැන් වර්තමානයේ කවුද දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව? සෆියා යාමිනී. සෆියා යාමි. ඒ වෙනකනොත් එතකොට අර රන්සිලු මතකයිද? රන්සිලි යෝධ කිලෝමීටර් 120 බරයි සිදුවේ සම්පූර්ණ කරගෙන. අන්න හරි. එතකොට තව කා ගැනද අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ? යෙවාන් ඩේවිඩ්. අර ඒ වගේ අය පොඩ්ඩක් හොඳට මතක තියාගන්න. හරිද? එතකොට මේ මලල ක්‍රීඩා සංගමය ගැන අහන්න පුළුවන්. දැන් මෙතනදී අහලා තියෙන්නේ නව සභාපති ධූරයට මෑතකදී තේරීපත් උනේ කවුද කියලා පුතේ? බිමල් ප්‍රසන්න විජේසිංහ මහතා. බිමල් ප්‍රසන්න විජේසිංහ මහතා. දැන් ඔයාලට සමහර විට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මේ නම් කියනවා කියන ඉවර යන්නේ මතකෙ. එහෙම නෙමෙයි පුතේ. නම කෑල්ලක් මතක තියාගන්න. හරිද? කෑල්ලක් මතක තියාගත්තාම ඒක MCQ ප්‍රශ්නකදී ඇවිල්ලා තිබ්බොත් ඔයාලා කොහොමත් උත්තරේ ගන්න. හරිද? බිමල් ප්‍රසන්න විජේසිංහ මහතා කියලා මතක තියාගද්දි බිමල් කියන නම් කෑල්ල මතක තියාගත්තා කියන්නේ ඒ නම ඇවිල්ලා තිබ්බොත් ඔයා දන්නවනේ උත්තරේ මේක කියලා. ලියන්න ගියොත් තමයි ප්‍රශ්න වෙන්නේ. ලියන්න ප්‍රශ්න බොහෝ විට 10යි එන්නේ. හරිද? මේක හරි ලේසි ප්‍රශ්න පත්‍රයක්. හරිද? මේ ටිකේ කෑ ගහලා මිස්ගේ උර බැරන්ඩි වෙලා තියෙන්නේ වැඩි ගණන් ගන්න එපා මොකක් හරි වුණොත්. හරි? සද්ද අඩු වැඩි වෙනවා. එතකොට පුතේ බිමල් ප්‍රසන්න විජේසිංහ මහතා තමයි කවුද? ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ නව සභාපති. very good. දැන් මිස් කියනවා ඊට පස්සේ අමතක කරන්න බෑ. හොඳට මතකේ තියාගෙන එක්සෑම් එකට යනකම්ම එක්සෑම් එක ලිව්වයින් පස්සේ අමතක කරත් කමන්නේ. ඒ උනාට මතක තියෙනවනම් හොඳයි. හරිද? ප්‍රශ්න අංක 34 කියවන්න පුතේ. දෙදාස් 26 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා ශ්‍රී ලංකාවේ නිල ජාතික තේමාව වූයේ කුමක්ද? උත්තරේ කියන්න බලන්න. පොහොසත් රටක අභිමානය. පොහොසත් රටක අභිමන ඇයවේ දෑත පෙර මග. පොහොසත් රටක අභිමන ඇයවේ දෑත පෙර මග. ඔයාලා ගැන කියන්නේ. හරිද? හරි. ප්‍රශ්න අංක 35. ප්‍රශ්න අංක 35. ගෝලීය බලශක්තිය අර්බුදයන්ට පිළියම් වශයෙන් හදිසි තෙල් සංචිත රැස්කර සමාජික රටවල් වෙත ලබා දී බලශක්ති අර්බුද අවම කිරීම සඳහා ස්ථාපිත කර ඇති ජාත්‍යන්තර සංවිධානය කුමක්ද? ඒකට අපි කියනවා පුතේ IEA. IEA. ඒකට ඒ කියන්නේ IEA කියලා ලියා ගන්න එපා. මෙහෙම ලියා ගන්න. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය. IEA කියලා වරහන් ඇතුලේ දාගන්න. හරිද? දැන් මේ ක්ලාස් එක ඉවරනයින් පස්සේ නිදිමතයි කියලා අනිත් පැත්තට නිදාගන්නේ. හරිද? අම්මට කියලා ගෙවල් වල දැන් මැරි කරලා නැති දරුවෝ ඉන්නවනේ. අම්මට කියලා කෝපි එකක් හදාගෙන නේද? අර ගැලුමක විතර ලොකු කෝප් එකට ටික ටික බිබී පාඩම් කරන්න. හරිද? රෑ 12 විතර වෙනකම් පාඩම් කරන්න. 12 ඉඳන් 2 විතර වෙනකම් නිදා ගන්න. කොහොමද 12යි 2යි අතර මේ පාඩම් කරන්න යන්න එපා. එතකොට ඔයාලගේ තියෙන මතකෙත් නැතුව යනවා. ඒ වෙලාව නිදා ගන්න ඕන ළමෙක් වුණාම. හරිද? ළමෙක් නෙමෙයි වැඩිහිටියෙක් වුණාම. හරි? ඒ වෙලේට තමයි මොලේ මේ වර්ධනය වෙලා සෛල ටික මේව වෙලා ඔයාලගේ අර ස්ට්‍රෙස් එක නැති වෙන්නේ. හරි? බ්‍රේන් එකටත් දිවිහන හිල්ල ඉන්න දෙන්න ඕනනේ. ඊට පස්සේ ආයෙ පටන් ගන්න පුතේ පාඩම් කරන්න. හරිද?
මේ දවස් ටිකේ රෑ 12 වෙනකන් පුළුවන් තරම් අල්ලන් ඉන්න පාඩම් කරන්න. 12 ඉඳන් 2:00 විතර වෙනකන් නිදා ගන්න. ඊට පස්සේ අනිත් පැත්තට පාඩම් කරන්න. එහෙම කියලා රෑට මේ හොඳට පාඩම් කරලා ඉවරලා දවල් මේ උදේ 8ට පටන් ගත්තාම 12:00 1 2 වෙනකන් නිදා ගන්නවා නම් රෑට පාඩම් කරන්න යන්න එපා පුතේ. වැඩක් නැහැනේ. රෑ පාඩම් කරන එකත් අපරාධය එතකොට. හරිද? පුළුවන් තරම් මේ දවස් දෙක නිදි මරලා පාඩම් කරන්න බලන්න පුතේ. පොඩ්ඩක් අපි දෙයක් දෙන්න ඕන දෙයක් ලබා ගන්න. හරිද? එතකොට නිින්ද කැප කරන්න වෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා. ප්‍රශ්න අංක 36. නේපාලයේ අගමැති ධූරයට තේරීපත් වූ නව රැප් ගායකයා කවුද? බලේන්ද්‍ර ෂා. බලන්න උත්තරේ ගත්තු අය. බලේන්ද්‍ර ෂා උත්තරේ දීපුවා යස් කියලා දාන්න බලන්න. ඔබෝද ලියුවනේ. හරි. ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක 37 කියවන්න පුතේ. මාර්තු 15 යෙදී තිබූ ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයෙහි 2026 වසර සඳහා නිල තේමාව වූයේ කුමක්ද? ඔන්න ඔතනදී මතක තියාගන්න ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය මාර්තු 15 කියලා තියෙනවා. හරිද? මාර්තු 15. නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය කියන එක තමයි පුතේ මාර්තු 15 යෙදීලා තිබ්බ ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනේ නිල තේමාව. 2026 වර්ෂයට අදාළ නිල තේමාව තමයි පුතේ නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය කියන එක. නිෂ්පාදනවල ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය. ප්‍රශ්න අංක 38 හෝමුස් සමුද්‍ර සංධිය හරහා සිදු කෙරෙන ලෝක වෙළඳපොලේ තෙල් සැපයුම් ප්‍රතිශතය ආසන්න වශයෙන් කොපමණද? ප්‍රතිශතයක් වශයෙන් අහන්නේ පුතේ 120යි. 120ක් පමණ කියලා ලියනවා නම් වඩා සුදුසුයි. හරිද? 120ක් පමණ. ප්‍රශ්න අංක 39 2026 වසරේ ශ්‍රී ලංකාවට දිස් වූ පළමු හා අවසාන චන්ද්‍රග්‍රහණය දිස් වූයේ කවර දිනයකදීද? මාර්තු 3 රෑ තමා පුතේ 2026 වර්ෂය සඳහා වෙච්ච පළමු හා අවසාන ඒ කියන්නේ මේ දැන්ට අවසාන චන්ද්‍රග්‍රහණය දිස් වුනේ. හරිද? මාර්තු 3. ප්‍රශ්න අංක 40 යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක සංස්කෘතික උරුමය ලැයිස්තුවට මෑතකදී ශ්‍රී ලංකාවේ කිනම් ක්‍රියාවක් නම් කරන ලද්දේද? මේක ගැන මම ගොඩාක් කිව්වා පුතේ. අපි යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම ගැන කතා කරා. අනිත් රෙකෝඩින් බලන්න මේකේ බලද්දි මේ සවිස්තරාත්මකව කියලා තියෙනවා. මට දැන් මේ ක්‍රියාව මොකක්ද කියලා කියන්න ඕන හැමෝම. කිතුල් මැදීම ක්‍රියාව. කිතුල් මැදීම තමා පුතේ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක සංස්කෘතික උරුමයක් විදියට මේ ලැයිස්තුවට මෑතකදී ශ්‍රී ලංකාවේ අර ක්‍රියාවන් වලින් සිදු කරන කාර්යයන් වලදී කිතුල් මැදීම ලෝක සංස්කෘතික උරුමයක් විදියට නම් කරා. හරිද? හරි. ප්‍රශ්න අංක 41 ශ්‍රී ලංකාවේ අල්ල සහ දූෂණයට එරෙහිව පළමු වරට ක්‍රියාත්මක වූ ප්‍රධාන ව්‍යවස්ථාපිත විධි විධානමය පනත කුමක්ද? අල්ල සහ දූෂණයට එරෙහිව පළමු වරට ක්‍රියාත්මක වූ ව්‍යවස්ථාපිත විධි විධාන පනත කියන්නේ පුතේ 1954 අංක 11 දරන අල්ලස් පනත. 1954 අංක 11 දරන අල්ලස් පනත. අල්ලස් ගැන මේ දවස්වල කතා වෙන නිසා බොහෝ දුරට ඒ ගැන එන්න පුළුවන්. හරිද? FCID කියන්නේ මොකක්ද කියලා එන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. හරි? මූල්‍ය විමර්ශනාංශ ගැන එන්න පුළුවන්. දැන් මේ දවස්වල ගොඩක් කතා බහ වෙනවනේ. හරිද? කාලීන තොරතුරු වලින් එන්න පුළුවන් ගොඩක් විට.
මේ ගැන 1954 අංක 11 දරන අල්ලස් පනත. ප්‍රශ්නාංක 42 ශ්‍රී ලංකාවේ පළමු සිවිල් සේවකයා වශයෙන් සේවය කිරීම ආරම්භ කරන ලද්දේ කවුරුන්ද? මෙතනදී පුතේ පොන්නම්බලම් කවුද? රාමනාද මහතා. අන්න වරද්දගත්. පොන්නම්බරන් අරුණාචලන් මහතා. ඒක තමයි. ඒ දෙන්න සහෝදරයෝ පුතේ. හරිද? එතකොට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියන්නේ ලංකාවට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ රජිනගේ පාලනය සමයේදී එනවානේ. දැන් අලුත් ළමයි දන්නේ නැති නිසා මේ කියන්නේ. හරිද? පරණ ළමයිට අහලා එපා වෙලා වෙන්නද. මේ එතකොට පුතේ 1833 දී ලංකාවට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ගේනවා. මොකද්ද පුතේ ගේන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1833 දී? කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණ. හරිද? ඒකෙදි පුතේ ලංකාවේ නියෝජිතයෙක් හිටියේ නෑ. ඒ දවස්වලදී තිබ්බ ව්‍යවස්ථාදායකය දැන් ලංකාවේ ව්‍යවස්ථාදායකයන් නීති සම්පාදනය කරන නීති හදන්නේ. ඒ කියන්නේ වර්තමානයේ නම් පාර්ලිමේන්තු. හරිද? ඒ දවස්වලදී ව්‍යවස්ථාදායකයට ශ්‍රී ලාංකික උගත් පුද්ගලයෙක් විදියට පොන්නම්බලම් රාමනාදන් මහතා පත් වෙනවා. ඒ පත් වෙනවත් එක්කම පුතේ ශ්‍රී ලංකාවේ පළමු සිවිල් සේවකයා විදියට ඔහුගේ සහෝදරයා වන පොන්නම්බලම් අරුණාචලම් මහතා පත් වෙනවා. පොන්නම්බලම් රාමනාදන් කියන්නේ පළමු උගත් ශ්‍රී ලාංකික മന്ത്രി මණ්ඩලයට පත්වෙච්ච පුද්ගලයා. එතකොට පොන්නම්බලම් අරුණාචලම් කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු සිවිල් සේවකයා. පටල ගන්න එපා දෙයියනේ මේ එක්සෑම් එකට ගිහිල්ලා හොඳටම දන්න කරුණු මේ. හරිද? ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ව මතක තියාගන්නකො. හරිද? පොන්නම්බලම් කියන නම මතකයින ඔයාලට සිවිල් සේවකයාත් ඒ කෙනේ. එතකොට මේ පළමු උගත් ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයා වෙන්නෙත් ඒ කෙනෙක්. එතකොට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ව මතක තියාගන්න පොන්නම්බලම් රාමනාදන් මහතා තමයි ප්‍රූ මැකලම් 1910 දෙවනි ප්‍රතිසංස්කරණයේදී ශ්‍රී ලංකාවේ දෙවන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී මේ ශ්‍රී ලංකාව නියෝජනය කළා නේද? එතකොට ශ්‍රී නෑනේ ලංකාව. හරිද? මේ ලංකාව නියෝජනය කළා පුතේ එතුමා තමයි පත් වෙන්නේ. එතකොට එක්කෙනෙක්ව මතක තියාගත්තොත් අනිත් කෙනා නිකම් උත්තරේ විදියට හොයාගන්න ලේසි. හරිද? දැන් එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා නිකන් හරි ශ්‍රී ලංකාවේ පළමු සිවිල් සේවකයා කවුද කියලා පොන්නම්බලම් අරුණාචලම් පොන්නම්බලම් රාමනාදන් ඇවිල්ලා තිබ්බොත් ඔයාලා පටල ගන්න. ඒකෙන්ද එකක් මතක තියාගන්න හොඳට. එතකොට ඔයාලට ෂුවර් නේ මෙයා තමයි කියලා. එතකොට අනිත් කෙනා නිකම්ම උත්තරේ එනවා. හරි. ප්‍රශ්නාංක 43 දෙමළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවල සුවිශේෂී යෝජනාවක් වූයේ කුමක්ද? සාර්වජනික ඡන්ද බලය ලබා දීම. සර්වජන ඡන්ද බලය ලබා දීම. සර්වජන ඡන්ද බලය ගැන අනිවාර්යයෙන්ම ඉදාපාර ප්‍රශ්නයක් එනවාමයි පුතේ. හරිද? සර්වජන ඡන්ද බලය ගැන අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. මේකින්ද ඒක මතක තියාගන්න. 44 කන්ද උඩරට ගිවිසුම කෙටුම්පත් කළේ කවුද? ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලි. රොබර්ට් බවුන්ඩ් තමයි හිටපු ආණ්ඩුකාරවරයා. ජෝන් ඩොයිලි තමයි කන්ද උඩරට ගිවිසුම කෙටුම්පත් කළේ. ප්‍රශ්නාංක 45 ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ ව්‍යාපෘතිය කුමන නාමයකින් හඳුන්වයිද? ඊ-කෝට් කියලා හඳුන්වනවා. ප්‍රශ්නාංක 26 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් සඳහා වන නිල ඇඳුම් සඳහා රෙදි පරිත්‍යාග කළ රාජ්‍ය කුමක්ද? තිට්වා නිසා අපිට නේද? සුදු ඇඳුම් පරිත්‍යාග කළා. මොකද්ද රට? චීනය. very good. ප්‍රශ්නාංක 47
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා මෑතකදී පත් කරනු ලැබූ නව අධ්‍යක්ෂකවරිය කවුද? Shannon Collins. ෂැනන් කවුලින්. ෂැනන් කවුලින්. ෂැනන් කවුලින් මහත්මිය. ප්‍රශ්නාංක 48 දේ දුන්නේ වර්ණ කීයද? 7යි. අර කියන්නේ දේ දුන්නේ සත් පහට ඇංගිලා කියලා පාට 7යි. ප්‍රශ්නාංක 49 පසුගියදා ක්‍රීඩා දිව්‍යයට සමුදුන් ලෝක ප්‍රසිද්ධ රෙස්ලින් ක්‍රීඩකයා කවුද? ජෝන් සීනා. ජෝන් සීනා. ජෝන් සීනා. ප්‍රශ්නාංක 50 පුන්කලසින් රාජ්‍ය ලාංඡනයෙහි සංකේතවත් කරන්නේ කුමක්ද? සෞභාග්‍ය. සෞභාග්‍ය. සෞභාග්‍ය සහ පරිපූර්ණත්වය. සෞභාග්‍ය සහ පරිපූර්ණත්වය. හරි. අපි පුතේ ප්‍රශ්න 50ක් අද දැන් මෙතනදී කතා කරා. හරිද? දැන් මිස් මෙතනදී ක්ලාස් එක ඉවර කරලා ගියාට මගේ පැටවු ටිකට තියෙනවා වැඩතොගයක්. හරිද? මිස් දැන් දීලා තියෙනවා රෙකෝඩින් පරණ ක්ලාස් වල ඒවයි නේ අලුත් ඒවයි. දැන් මම දන්න ඔයාලට පාඩම් කරන්න ඒවා වැඩි. එහෙම කියලා කලබල වෙන්නේ නැහැ. එකින් එක අරගෙන හරිද? හරියට පාඩම් කරන්න ගන්න. 26 අද, හෙට 27, අනිද්දා 28, 29 වෙද්දි ඔයාලා එක්සෑම් එකේ. තේරුණාද? කවුරුත් බය වෙන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මිස්ට කතා කරන්න. පුතේ මෙහෙම එකකුත් තියෙනවා දැන් ඔයාලගේ දැන් කණ්ඩායම් 3-4ක් දැන් මිස් අප්‍රේල් වලින් ධම්ම ගත්තනේ. දැන් මේ ඔයාලා යන්නේ 6 වෙනි කණ්ඩායම විදියට. හරිද? එතකොට ළමයි ගොඩකකින් මැසේජ් එනවා. ඔයාලට ඒ වෙලාවෙම රිප්ලයි එක එන්නේ නැත්නම් ඉස්සර මිස් රිප්ලයි කරා දැන් රිප්ලයි කරන්නේ නැහැ කියලා තරහ වෙන්න එපා. කොහොමත් ඔයාලට රිප්ලයි එක දෙනවා. හරි? එතකොට 28 ක්ලාස් එක 28 වන් ඩේ සෙමිනාර් එකක් තියෙනවා. කැමති අයට සහභාගී වෙන්න පුළුවන් පුතේ. හෙට ක්ලාස් එකට අනිවාර්යෙන් ඔයාලා හැමෝම සහභාගී විය යුතුයි. හරිද? හෙට ප්‍රශ්න 50ක පේපර් එකක් අපි සාකච්ඡා කරනවා. අන්තිම දවසේ 28 ප්‍රශ්න 100ක පේපර් එකක් කතා කරනවා. සෑම් එක ඉලක්ක කරලා. එතකොට මේව ඉලක්ක කරලා නෙවෙයිද කියලා අහන්න එපා. මේවත් ඉලක්ක කරලා තමයි වෙන්නේ. අර ඒ ඔක්කොම එකතු කරපු ප්‍රශ්න 100ක් අපි කතා කරනවා. හරිද? එතකොට පුතේ මම හිතනවා කවුරුත් දැන් ගිහිල්ලා නිදා ගන්න නැතුව පාඩම් කරයි කියලා. ඔයාලා හැමෝටම සුබ පතනවා. හරියට වැඩ ටික කරගන්න. කවුරුත් ස්ට්‍රෙස් වෙන්න හදන්න එපා. එක්සෑම් එක අමාරු නෑ. ප්‍රාදේශීය ලේකම් මට්ටමින් යන හින්දා මේ එක්සෑම් එක ඔයාලා අනිවාර්යෙන් පාස් වෙනවාමයි. හරිද? එතකොට පුතේ රෙකෝඩින් බලන ළමයි ඔයාලා සමහර ළමයි මට කියනවා මේ මොනවාද රෙකෝඩින් එක දාපුවාම මිස් ගෲප් එකට දැම්මට එහෙම දන්නේ නැති හින්දා තමයි කියන්නේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට notification එකක් එනවා මේ රෙකෝඩින් එක දාලා කියලා. හරිද? ඒක නිසා ඒක එහෙම කරලා තියාගන්න. එහෙනම් අදට මේ මම ක්ලාස් එක නතර කරනවා පුතේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් group එකට දාන්න නැත්නම් මිස්ට පර්සනල් එවන්න. කවුරුත් බය වෙන්නේ නැහැ. මම දන්නවා ඔයාලට පාඩම් කරන්න පුළුවන් ළමයි ඉන්නේ. ගොඩක් ළමයි ඉන්නවා සුදුසුකම් නැතුව A level පාස් වෙනා නැතුව A level වල S3 නැතුව. ඔයාලා මේ තේරිලා තියෙන මේ chance එක ඔයාලා උපරිමයෙන් ප්‍රයෝජන ගන්න පුතේ. හරිද? එහෙනම් මිස් ක්ලාස් එක අදට ඉවර කරනවා. බුදු සරණයි දේශපිහිටයි හැමෝම මේ group එකේදී තොරතුරු share කරගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මිස් මොකුත් බ්ලොක් කරලා නැහැ. හරිද? ඒ ටික ඒ විදිහට කරගන්න. එහෙනම් පුතේ good night බුදු සරණයි දේශපිහිටයි